ඔයගොල්ලන්ගේ ෆ්‍රිජ් එකත් මේ වගේ බඩු පිරිලා ඒ වුණාට හරි ගඳයිද? බඩු තියන්නත් ඕන. ඒ වුණාට තිබ්බොත් ගඳත් එනවා. ඒකට ඒ කියන්නේ බිත්තර තියන්නත් බැහැ. එළවලු ඒකත් තියන්න ඕන. ඒ වුණාට ගඳයි. ඒකට ඔයගොල්ලන්ට පොඩි විසඳුමක් අරගෙන තමයි මම මේ වීඩියෝ එකේ ගෙනත් තියන්නේ. බය නැතුව බිත්තර මස් මාළු නම් කොහොමද උඩනේ තියන්නේ බිත්තර පළතුරු ඒව මේව ගොඩාක් බය නැතුව ඔයගොල්ලන්ට ස්ටොක් කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඒකට ගෙදරදීම තියෙන බඩු වලින් තමයි විසඳුමක් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකට දෙහි නැත්නම් නස්නාරං උනත් කමක් නැහැ. ඒක අරගෙන දෙකට කපා ගන්න. හොඳට දෙකට කපාගෙන ඔයගොල්ලන් හිතන්න පුළුවන් මේ දෙහි ගෙඩියෙන් කොහොමද ඒ ගඳ ඉවත් කරන්න කියලා. ඒක බොරුයි කියලා සමහර කට්ටියට හිතන්න පුළුවන්. ඒ වුණාට මේක කරලා අත්හදා බලලා ඔයගොල්ලන් රිප්ලයි එකක් කරાવી කියලා මං හිතනවා. ඒ කියන්නේ දෙහි වලින් විතරක් නෙමෙයි තව ඒකට පොඩි බඩුවක් එකතු කරලා තමයි මේක ඒ කියන්නේ මේක අර ෆ්‍රිජ් එකේ ගඳ ඉවත් කරලා ඒ කියන්නේ සුවඳක් බේඩ් ස්මෙල් එකක් නැති වෙන්න අපි මේක හදාගන්න හදන්නේ. ඒ කියන්නේ ඒක දෙකට කපපු දෙහි බේකට මේ දෙහි බේ මෙදට හොඳට කරාබු නැටි 5ක් 6ක් විතර අරගෙන නැටි බෙත්ත එතුල්ට එන විදියට හොඳට තද කරලා අතුල්ල ගන්න. ඒ කියන්නේ එළියට පනින්න නැතුව හොඳට තද කරලා අතුල්ල ගන්න ඕන. මේකට ඒ කියන්නේ බැක්ටීරියා මුකුත් එතුල් වන්නේ නැහැ. ෆ්‍රිජ් එකට දෙම්මොතින් ඒකේ තියෙන සුදු ලූණු ගඳ ලූණු සමහර කට්ටිය ලූණු කපලා ෆ්‍රිජ් එකට ඉතුරු වෙච්ච ටික ෆ්‍රිජ් එකේ දානවා. අනිත් එක කිරි හරි නැත්නම් කිරි හට්ටි ජූස් වර්ග ඒව මේව දානකොට ඔක්කොම එකට කලවම් වෙලා බැක්ටීරියා එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක තියලා ඔයගොල්ලන් එහෙම තියලා බලන්නකෝ ඔයගොල්ලන් පාවිච්චි කරලා. එහෙනම් මේ විදිහට ඔයගොල්ලෝ try කරලා ෆ්‍රිජ් එක හැමදාම නෙවුම් පිටින් ෆ්‍රෙෂ් පිටින් සුවඳට තියන්න ගඳ ගහන්න නැතුව. එහෙනම් අපි ආයිමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බලපු හැමෝටම බොහොම ස්තුතියි.